ඔන්ලයින් බිස්නස් කරන අයට වගේම ප්‍රොඩක්ට් රිවිව් කරන කට්ටියට නැතුවම බැරි දෙයක් තමයි මේ රොටේටින් ටේබල් එක. අපි බලමු රොටේටින් ටේබල් එක කියන්නේ මොකක්ද කියලා මේ වීඩියෝ එකේ. මං හිතන්නේ දැනටමත් ඔයාලට අයිඩියා එකක් ඇවිල්ලා ඉතින් මොකක්ද මේ රොටේටින් ටේබල් එක කියලා. අද අපි මේක අන්බොක්ස් කරලා මේකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා බලමු මේ වීඩියෝ එකේ. වීඩියෝට යන කලින් මතක් කරනවා තාමත් ඉස්සර බ්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලා තියෙන අතු බාඩ බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම bell notification එක දාලා දෙන්න මම දාන මේක අලුත් වීඩියෝ ඉක්මනටම ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙන. ඒ වගේම මේ වීඩියෝස් යාළුවෝ අතර share කරගන්නත් කියලා මම ඔයාලට මුලදී මතක් කරනවා. අවසාන වශයෙන් ඔයාලට කියන්න මේක කොහොමද buy කරන්න කියලා. එහෙනම් අපි දැන් ගිහිල්ලා බලමු rotating table එක unbox කරලා මොනවද මේකේ තියෙන features කියලා. අද මම ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන 360 rotating table එකක් අපි මේක unbox කරලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. box එකේ මේ විදිහට තමයි ආවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා මේක වැඩ කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම unbox කරලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මම මේ විදිහට මේක මෙහෙම unbox කරගන්න. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් 360 rotating table එක. හරි. මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ මෙහෙම ස්විච් තුනක් තියෙනවා. ඒ වගේම මෙතන තමයි අපේ කේබල් එක කනෙක්ට් කරන්නේ. ඊට අමතරව ඔයාලා බලා ගන්න පුළුවන් මේ පැත්තට එම්බසේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි බලමු තවත් box එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් box එකේ ඇතුලේ වෙන මොකුත් නැහැ. මම හිතන්නේ මේකේ manual එක විදිහට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතන. මේ ටික බලාගත්තෙන් පස්සේ ඔයාලට පේනවා මුලින්ම power on කරන්න තියෙන ඕනම key එකක් touch කරලා power on කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන LR කියලා තියෙන left right එකට කරගෙන ඒ වගේම speed එක අපිට control කරන්න පුළුවන්. ඒ වගේම මෙතන ASA කියලා තියෙන angle එකට මේක rotate කරන්න පුළුවන්. ඉතින් in කරන්න තියෙන 5 volt. ඊට පස්සේ power off කරන්න නම් long press කරන් ඉන්න ඕන තප්පර 3ක්. ඒ වගේම ඔයාලා බලන්න පුළුවන් මේකේ lithium ion battery දාලා charge කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ ටික තමයි මේ box එකේ සඳහන් කරලා තියෙන්නේ. අපි මේ කිව්ව විදිහට මේක on කරගෙන බලමු. ඉතින් අපිට බලන්න පුළුවන් මෙන්න මේ පැත්තේ මෙතන battery holder දෙකක් තියෙනවා. මම මේ holder ඉස්සෙල්ලා බලන්න මේක 1850 battery සම්බන්ධ කරන්න තියෙන්නේ. මෙතන අපිට තියෙන්නේ triple A battery 3ක් මෙතන සම්බන්ධ කරන්න ඇවිල්ලා තියෙනවා. මම මේ වෙලාවේ මෙතනට 1850 බැටරියක් මම සම්බන්ධ කරලා පෙන්නන්නම් ඔයාලට. මම ගාව තියෙනවා 1850 බැටරියක්. මෙන්න මේ. ඉතින් මේකේ දාන තියෙන බලලා මම මෙහෙම සම්බන්ධ කරන්න. ඊට පස්සේ මේක මෙහෙම වහන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඒ ටික අපි හදාගන්නේ. දැන් අපිට පුළුවන් මෙතන කැමති කී එකක් ප්‍රෙස් කරලා මේක ඔන් කරන්න. ඉතින් මේක සුදු පාටින්ද ඔයාලට පේන්නේ නැති වෙයි. ඒ හින්දා මම පුංචි ස්ටිකරයක් කලවන්න මෙන්න මේ විදිහට. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. ඔන්න ඔය විදිහට මම පුංචි ස්ටිකරයක් ගැලවුවා. හරි. මම මෙතනින් කැමති බටන් එක ප්‍රෙස් කරන්න කියනවා. මම මෙතන මේ මැද බටන් එක මෙහෙම ප්‍රෙස් කරන්න. හරි. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ rotating table එක ඔන් වුණා. ඔන්න ඔය විදිහට වැඩ කරනවා. ඊට පස්සේ මම ආයෙ නැවත ප්‍රෙස් කරනවා. ඔන්න තව ටිකක් හිමීට යනවා. ඔන්න ඒ පාර ටිකක් වේගෙන් යනවා. හරි. මේ පැත්තේ බටන් එක ප්‍රෙස් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් අනිත් පැත්තට කරගෙන ගත්තා. මම ආයෙ මේ පැත්ත ප්‍රෙස් කරන්න. හරි. ඔන්න ඔය විදිහට යනවා. ඉතින් මේ බටන් තුනේ වැඩ තුනක් තියෙන්නේ. ඉතින් මම ඒකේ පළවෙනි එක ඔයාලා හඳුනන්න මෙන්න මේ LR කියලා තියෙනවා. මේක left right විදිහට වැඩ කරනවා. ඔයාලා බලන්න ගන්න පුළුවන් මේ එක පැත්තකට දැන් මේක කරගෙනවා. මම මේ බටන් එක නැවත ප්‍රෙස් කරන්න. ඔයාලා බලන්න පුළුවන් ඔන්න ඊතලයේ ආයෙ අර විදිහට අනිත් පැත්තට ගිහිල්ලා ආයෙ මෙතෙන්ට එනවා. මම නැවතත් ප්‍රෙස් කරන්න. ඔන්න එක වටයක් මේ විදිහට යනවා. මෙතෙන්ට ඊතලයේ ආවෙ ඊපස්සේ මම ආයෙ ප්‍රෙස් කරන්න. ඔයාලා බලන්න පුළුවන් මේ පැත්තෙන් දැන් ආයෙ අනිත් පැත්තට යනවා. හරි. මේ බටන් එකෙන් වෙන්නේ මේ left right මාරු වෙන එක. අපි යන් ඊළඟ බටන් එකට. ඉතින් මේ බටන් එක මම මෙහෙම ප්‍රෙස් කරන්න. ඒවට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට හිමීට තමයි මේක කැරගෙන ගත්තේ. මම ආයෙ පාර ප්‍රෙස් කරන්න. ඒකට තවත් හිමීට යනවා. මම මේ විදිහට ප්‍රෙස් කරන්න. ඔන්න ටිකක් වේගෙන් යනවා. ආයෙ ප්‍රෙස් කරාම මේක නතර. මේකේදී ඔයාලට ඔප්ෂන් කිහිපයක් බලා ගන්න පුළුවන්. මම මේ පළවෙනි ඔප්ෂන් එක විදිහට මේක එකපාරට මෙහෙම ප්‍රෙස් කරන්න. ඔයාලා බලන්න පුළුවන් මේක තව ටිකක් ස්ලෝ වුණා. දැන් ගොඩක් ස්ලෝ යනවා. ඉතින් මේ කියන්නේ මිනිත්තුවට වට දෙකක් තමයි මේ විදිහට රොටේට් වෙන්නේ. මම තව පාරක් මේක ප්‍රෙස් කරන්න. එතකොට මිනිත්තුවට වට 6ක් මේ විදිහට කරගෙනවා. මම තව පාරක් ප්‍රෙස් කරන්න. මේ විදිහට කරගෙන පස්සේ මිනිත්තුවට වට 4ක් කරගෙනවා. ඔය විදිහට තමයි මේ රොටේටින් එක අපිට ඇඩ්ජස්ට් කරන්න මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ASA කියලා තියෙනවා. මම ඒකත් ඔයාලා ප්‍රෙස් කරන්න. මේ ඉතාලිය මෙතන දාගෙන පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. මම මේක මෙහෙම එකපාරක් ක්ලික් කරන්න. ඔයාලා බලා ගන්න පුළුවන් ඒකේ විදිහට ගිහිල්ලා ආයෙ ඔන්න අනිත් පැත්තට එනවා. ළඟ එනවා. ඉතින් මේ අංශක 45ට තමයි මේ වැඩ කරන්නේ. ඒ කියන්නේ අංශක 45ක් මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. ආයෙ ඉතින් මෙතෙන්ට එනවා. මම තව පාරක් ප්‍රෙස් කරන්න. ඔයාලා බලා ගන්න පුළුවන් ඔන්න අංශක 90ක් විතර ගිහිල්ලා ආයෙ යනවා. ඉතින් මේක අංශක 90ට ගිහිල්ලා ආයෙ මේ හැඩයට එනවා. ඊට පස්සේ මම ආයෙ තව පාරක් ප්‍රෙස් කරන්න.
ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ඉතලයේ යටම යනවා අංශක 180ක් ගිහිල්ලා ආයෙ එනවා. දැන් මේකෙදි වෙන්නේ අංශක 180ක් ගිහිල්ලා ඔන්න ආයෙ නැවත මේ පැත්තට එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න අංශක 180 හැදෙන්නේ මේ පැත්තෙන්. මම ආයෙ නැවත ප්‍රෙස් කරන්න. ඔන්න එකපාර ප්‍රෙස් කරා. අපි දැන් බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඔන්න අංශක 360ටම මේක වැඩ කරනවා. එතනින් පටන් ගත්තා. හරි අපි දැන් බලමු ආයි ඒ කොනටම යනවා කියලා. ඔන්න ඔය විදිහට තමයි මේ බටන් තුنين වැඩ කරන්නේ. ඉතින් මේ කැමති බටන් එකක් ප්‍රෙස් කරගෙන හිටියන් පස්සේ ඒ කියන්නේ තප්පර 3ක් මේක ප්‍රෙස් කරන් හිටියන් පස්සේ මේක මේ විදිහට මේව නවතිනවා. ඔය විදිහට තමයි මේක ඕෆ් කරගන්නේ. ඉතින් මම ඔයාලට 18 තිබුණා බැටරිය සම්බන්ධ කරලා තමයි පෙන්නුවේ. ඉතින් ඔයාලට පුළුවන් මේ බැටරිය ඉතින් මෙහෙම ඉවත් කරලා මේක පවර් අප් කරගන්න. මම එහෙමත් ඔයාලට මේක කරලා පෙන්නන්න. නැවත මේ විදිහට කියලා මම වහන්න. හරි. ඊළඟට අපිට හම්බුණා කේබල් එකක්. මම මේ කේබල් එක ගන්න. කේබල් එක අරගෙන මම මෙතනට කනෙක්ට් කරන්නම් මෙහෙම. මේ විදිහට කනෙක්ට් කරලා මේක අපේ USB හරහා කනෙක්ට් කරන්න නම් මම මේ විදිහට plug base එකට mobile phone charger එකක් කරා මෙන්න මේ විදිහට මේක කනෙක්ට් කරන්න USB ඒක මම මෙතන මෙහෙම plug කරලා switch එක මම මෙතන මෙහෙම on කරන්න. switch එක on කරන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කොළ පාට LED එකක් තමයි එන්නේ. මොකද මේක අපි බැටරි මුකුත් සම්බන්ධ කරලා නැහැ. මේකෙත් අපි මුකුත් බැටරි සම්බන්ධ කරලා නැහැ. ඒ හින්දා බැටරි මුකුත් සම්බන්ධ කරලා නැති ඉඳ කොළ පාටින් තමයි පෙන්වන්නේ. ඔයාලා බලන්න ඇති ඒ කොළ පාටින් තව පාටක් තියෙනවද කියලා. ඉතින් මේක රතු පාට වෙනවා අපි මේකට බැටරියක් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මම ඒකත් ඔයාලට පෙන්වන්න. මුලින්ම මම මේ විදිහට පවර් ඔන් කරගෙන මේක නැවතත් මේකේ left right එකට යන්න ඕනේ. මම මේක එකපාරක් ප්‍රෙස් කරන්න. ඔන්න ඔය විදිහට වැඩ කරනවා. මේ පැත්තට යනවා මේ විදිහට වටයක්. මම ආයෙ නැවතත් මේක ප්‍රෙස් කරන්න. ඔන්න ආයෙ අනිත් පැත්තට මේක කරගෙන ගන්න. ස්පීඩ් එකත් අපිට අඩු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට හිතන්න ඔයාලට පැහැදිලිව පේනවා ඇති. ස්පීඩ් එක අපිට මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ මෙතන මේ බටන් එක ප්‍රෙස් කරාම මේ විදිහට අපිට මේක ඇඩ්ජස්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බැටරියේ පවර් එකෙන් වැඩ කරන විදිහටම මේකනුත් මේ විදිහට වැඩ කරනවා. ඉතින් මේ ඔප්ෂන් ටික තමයි තියෙන්නේ. මම පොඩ්ඩක් මේක මෙහෙම නවත්ත ගන්න. දැන් මේක අපිට අපේ බැටරි charge වෙන විදිහට හදන්න පුළුවන්. අපි rechargeable battery තමයි දාන්න ඕන. අන්නම් recommend කරන්නේ ඔයාලා 1850 බැටරියක් ගන්න. මොකද ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ විදිහට 1850 බැටරිය අරන් මෙතන මේක කනෙක්ට් කරගම ඔයාලා දකින්න ඇති. මෙතන LED එකේ color එක change වුණා. නේ? හරි. මේ රතු පාටින් indicate වෙන්නේ මේ බැටරිය charge වෙනවා. මේකේ inbuilt charge එකක් ඇවිල්ලා තියෙන. ඉතින් ඒකෙන් charge වෙන full charge වෙන එකපස්සේ තමයි කොළ පාට පත් වෙන්නේ. හරි. ඒක තමයි මම ඔයාලට සඳහන් කරන්න කලින් මම මෙතන කිව්වේ කොළ පාට පත් වෙන කියලා. ඉතින් දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මේක රතු පාටින් indicate වෙන්නේ. මොකද මේ බැටරිය charge වෙන ඉඳ මෙතන බැටරි connect කරලා ඉඳ. අපිට මෙහෙම තියෙද්දි උනත් මේක run කරලා බලන්න පුළුවන්. මම press කරන්න. ඔයාලා බලා ගන්න පුළුවන් මේ rotating table එක මේ විදිහට වැඩ කරනවා. ඉතින් ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් රිවිව් කරනකොට මේ ටේබල් එකේ තියලා ඔයාලා ලස්සන ෂොට් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගත්ත ෂොට් ටිකක් තමයි මේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට පැහැදිලිද අපි කොහොමද මේ rotating table එකත් එක්ක වැඩ කරන්නේ කියලා. දැන් ඔයාලටත් පුළුවන් මේ විදිහට rotating table එකක් කරන් ඔයාලගේ business එකේ ඔයාලගේ product එක ඔයාලට මේ විදිහට review කරලා ලස්සනට short videos අරගෙන ඔයාලගේ Facebook එකේ Instagram එකේ TikTok එකේ හැමතැනම දාලා ඔයාලගේ business එක වැඩි දියුණු කරගන්න. දැන් ඔයාලා බලන්න ඇති කොහෙන්ද මේක buy කරන්න කියලා. මම පල්ලෙහා description එකේ දාලා තියෙන link එක ඒ store එකට ගිහලා ඔයාලට මේක buy කරගැනීමේ හැකියාව තියෙනවා. ගෙදරට delivery කරගැනීමෙත් හැකියාව තියෙනවා. දිගටම අපේ මේ වීඩියෝස් එක්ක join වෙලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝ පුළුවන් තරම් යාළුවොත් share කරගන්නත් කියලා මම ඔයාලට මතක් කරනවා. එහෙනම් තවත් දවසක තවත් අලුත් මේ වගේ වීඩියෝයක් අරගෙන එන්න. එතකන් ඔයාලට සුබ දවසක් පරිස්සමෙන් ඉන්න. මම තිසර බ්‍රෝ.